පන්සල හෙට්ටලොවේ අරුණලු පූදින අභිමානනීය රදපසේ සිසුහඬ. ආයුබෝවන් සුබම සුබෝදෑසනක්. ලක්දෙරණේ සිව්දිග සිසාරා 85 වසරක් අභිමානවත් ලෙස විරාජමාන වන වීරකටි රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ රදපස මාධ්‍ය ඒකකය කියලා කියන්නෙම හැමදාමත් පාසල් මාධ්‍යකරණයට නවම වූ අත්දැකීම් තිරණ කරන තෝතැන්නක්. ඉතින් ඒ විදියට රදපස මාධ්‍ය පවුලේ අපි තැබූ තවත් එක් සුවිශිෂ්ට පියවරක් තමයි FM රදපස ඩිජිටල් රේඩියෝ අවකාශය කියලා කියන්නේ. ඉතින් රදපස අපේ හපනුන්ගේ දක්ෂතා ලොවට කියන රදපස හපන් මන්සල වැඩසටහනේ දෙවන දිගහැරුමත් එක්ක මේ වෙලාවේ අපි වහගෙන ඉන්න අපේ ශ්‍රාවක පිරිස හැමෝම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් සෙනෙහසින් යුතුව ආයුබෝවන් කියලා පිළිගන්නවා. මේ දිනෙන් දින දියුණු වන ලෝකයේ තාරකා විද්‍යාවට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. මේ තාරකා විද්‍යාව කියලා කියන්නේ ලෝකේ තියෙන පැරණිම විද්‍යාවක්. මේ තාරකා විද්‍යාවෙන් වෙන්නේ මොන වගේ දෙයක්ද? පාසල් තාරකා විද්‍යා සංගමයක් කියන්නේ මොකක්ද? අද ඒ ගැන අපිත් එක්ක කතා කරන්න අපේ රදපස හපන් මන්සල වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නවා විරකටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලීය තාරකා විද්‍යා සංගමේ ජ්‍යෙෂ්ඨ සමාජිකයන් දෙපළක්. ඉතින් ඔවුන් තමයි විරකටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලීය තාරකා විද්‍යා සංගමේ ජ්‍යෙෂ්ඨ සමාජික දිනුල කාවින්ද සහෝදරයාත් ඒ වගේමයි විරකටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලීය තාරකා විද්‍යා සංගමේ ජ්‍යෙෂ්ඨ සමාජික තරුෂ දෙවමින සහෝදරයාත්. ඉතින් ඔබ දෙපළත් ඉතාමත් ආදරයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ රදපස හපන් මන්සල වැඩසටහනත් එක්ක. ආයුබෝවන්. ආයුබෝවන් තිබිර. ඉතින් මම මුලින්ම ඔබ වෙන්න කැමති තරුෂගේ පැත්තට. තරුෂ, මොකක්ද මේ තාරකා විද්‍යාව කියලා කියන්නේ? දැන් ඔබ විරකටි රාජපක්ෂ මධ්‍ය විද්‍යාලීය තාරකා විද්‍යා සංගමේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙක්. ඉතින් ඔබ මොන විදියටද විරකටි රාජපක්ෂ මධ්‍ය විද්‍යාලීය තාරකා විද්‍යා සංගමේ අපිට හඳුන්වලා දෙන්නේ? ඔව් තිබිර. මුලින්ම තිබිර කිව්වාගේ ස්තුති කරන්න ඕන මාධ්‍ය සංසදයේ තාරකා විද්‍යා සංගමේ විදිහට අපිව සම්බන්ධ කර ගැනීම ගැන. ඊළඟට දෙවෙනියට කියන්න ඕන තිබිර මුලින්ම කිව්වාගේ තාරකා විද්‍යාව කියන්නේ අවුරුදු 6000ක් වගේ පැරණි ඉතිහාසයක් තියෙන ශාස්ත්‍රයක්. ඒ කියන්නේ ලෝකේ තියෙන පැරණිම විද්‍යාව කියලා කිව්වටත් මේක වැරද්දක් නෑ. ඒ වගේම තිමිර කිව්වා තාරකා විද්‍යාව කියන්නේ දවසින් දවස දියුණු වන ශාස්ත්‍රයක්. නැත්තම් ඒකට තියෙන හොඳම උදාහරණය තමයි එදා අවුරුදු 6000කට කලින් තාරකා විද්‍යා ශාස්ත්‍රය භාවිතා කරේ ගොවියන්ගේ අස්වනු නෙලීමට ඇති කාලය. නැත්තම් දීවරයන්ට යන්න ඕන දිශාව බලා ගැනීමට වගේ ඊටාම ප්‍රායෝගික කාර්යයන් වලට. හැබැයි දැන් තාරකා විද්‍යාව භාවිතා කරන්නේ ඊටාම දියුණු සහ ඊටාම පැතිරුණු ශාස්ත්‍රයක් තමයි තාරකා විද්‍යාව කියන්නේ. දැන් අපි නිකන් උදාහරණයක් ගත්තට පස්සේ සාමාන්‍ය අපි දැන් මේ සම්බන්ධලා ඉන්නේ ඩිජිටල් අවකාශය ඔස්සේ. ඩිජිටල් අවකාශය පවතින්නේ ගොඩක් වෙලාට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ. චන්ද්‍රිකා තාක්ෂණය කක්ෂගත කරන්නේ තාරකා විද්‍යාවෙම එක ශාස්ත්‍රයක් කරන රොකට් තාක්ෂණය. නැත්නම් රොකට් තාක්ෂණය මගින්. ඒතර දැන් තීව්‍රට තේරෙන්නේ නැති මම හිතන්නේ කොච්චර ව්‍යාප්තව පැතිරුණු ශාස්ත්‍රයක්ද කියලා. ඔව් තරුෂ අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි තරුෂ දැන් අපි හොඳින්ම දන්නා කරුණක් තමයි අපි හැමදාමත් අදත් හෙටත් හැමදාමත් අපි අභිමාණයෙන් කියන කරුණක් තමයි විරකටි රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ විදුමාතාව කියලා කියන්නේ. විෂය බාහිර මෙන්ම විෂය සමගාමී වැඩ කටයුතු වලින් හැමදාම ලංකාවේ පෙරමුණේ සිටින පාසලක්. ඉතින් විරකටි රාජපක්ෂ මධ්‍ය විද්‍යාලීය තාරකා විද්‍යා සංගමේ වශයෙන් ඔබ දෙපළ ලබාගෙන තියෙන ජයග්‍රහණ මොනවාද? විරකටි රාජපක්ෂ මධ්‍ය විද්‍යාලීය තාරකා විද්‍යා සංගමයෙන්ම ලබාගෙන තියෙන ජයග්‍රහණ මොනවාද? තාරකා විද්‍යා සංගමයක් විදියට අපි පොදුවේ ජයග්‍රහණ ලබා ගන්නවා වගේම අපි තාරකා විද්‍යා සංගමය හරහා පෞද්ගලික වශයෙන් ජයග්‍රහණ ලබාගෙනත් තියෙනවා. මම ගත්තොතින් අපේ තාරකා විද්‍යා සංගමය හරහා අපේ පාසල නියෝජනය කරමින් ශ්‍රී ලංකා තාරකා විද්‍යා හා තාරකා භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියේ අප පාසලටම හිමි දෙවන රිදී පදක්කම දිනා ගැනීමට 2025 වර්ෂයේ සමත් වෙනවා. ඒ වගේම තමයි මම තරුෂ එකතු වෙලා කණ්ඩායමක් වශයෙන් මලියදේව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන ජාතික මට්ටමේ ඔඩෙක්ස් ඉතීරියම් 2025 තරඟාවලියට සහභාගී වෙලා එහි 5 වන ස්ථානය ලබා ගැනීමට සමත් වුණා. ඒ වගේ මතක් කරන්න කැමති ජාතික මට්ටම විතරක් නෙවෙයි ජාත්‍යන්තර මට්ටමත් අතික්‍රමණය කරමින් අන්තර්ජාතික භෞතික විද්‍යා තරඟාවලියේ ලංකාව නියෝජනය කරමින් තානාපති ධූරයකට මම පත් වෙලා තියෙනවා. ඒ වගේම ජාතික මට්ටමින් ශ්‍රී ලංකා භෞතික විද්‍යාධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කරන කනිෂ්ඨ
විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියේ අප පාසලට හිමි එකම ලෝකඩ පදක්කමත් ලබා ගැනීමට මම සමත් වෙලා තියෙනවා. ඔතවිර. ඉතින් තරුෂ ඔබ දෙපළටත් මං උණුසුම් සුභාශිංසන එක් කරනවා තව තවත් ජයග්‍රහණ ලබාගෙන විද්‍යාලීය විදුමාතාවගේ කීර්තිනාමය බබලවන්නට හැකියාව ලැබෙන්න කියලා. ඉතින් විද්‍යාලීය විදුමාතාවගේ නාමය කීර්ති නාමයක් වෙනවා කියන්නේ අපිටත් ආඩම්බරයක්. අපේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ටත් ආඩම්බරයක්. ඉතින් මම ඊළඟට දැනගන්න කැමතියි දිනුරගෙන් අපි පසුගිය වර්ෂයේ දැක්කා විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමෙන් හරි විශේෂ වැඩක් සංවිධානය කළා තියෙනවා අවුරෝරා 2025 කියලා. ඉතින් මොකක්ද මේ අවුරෝරා 2025 කියලා කියන්නේ? මොන වගේ දෙයක්ද මේ අවුරෝරා 2025 වැඩසටහනේදී උනේ? තිමිර මුලින්ම කියන්න ඕන මේ අවුරෝරා කියන එක අපි වාර්ෂිකව තාරකා විද්‍යා සංගමය හරහා තාරකා විද්‍යා සංගමේ සමාජිකයන්ට පවත්වන තරු නිරීක්ෂණය කිරීමේ කඳවුර. අපි මේ හරහා තරු නිරීක්ෂණය කිරීම පමණක් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. අපි තාරකා විද්‍යා සංගමේ සමාජිකයන්ට නිවැරදිව දුරේක්ෂයක් ඇතිව හෝ නැතුව රාත්‍රිහාස නිරීක්ෂණය කරන්නේ කොහොමද? රාත්‍රිහාස සම්බන්ධ විශේෂ අවස්ථා නිරීක්ෂණය කරන්නේ කොහොමද කියලා අපි මේකෙදි කියලා දෙනවා. ඒ වගේම තමයි තාරකා විද්‍යා ශාස්ත්‍රයේ ප්‍රමුඛ ස්ථානවල සිටින පුද්ගලයන් ගෙනල්ලා අපි තාරකා විද්‍යා සංගමේ සමාජිකයන්ට දේශන පවත්වමින් ඔවුන්ගේ දැනුම පුළුල් කිරීමට මේන් ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේමයි තාරකා භෞතික විද්‍යාවේ මූලික මූලධර්ම ආශ්‍රයෙන් හැදුණු ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා අපි භෞතික විද්‍යාවේ ප්‍රායෝගික පැතිකඩ පිළිබඳව අපේ සමාජිකින් දැනුවත් කිරීමත් මේ හරහා බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි සමස්තයක් වශයෙන් ගත්තොත් මේ අවුරෝරා කියන වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්නේ තාරකා විද්‍යාව පිළිබඳ හැදෑරීමට, රාත්‍රී හාස පිළිබඳ නිරීක්ෂණය කිරීමට අපේ සමාජයේ සමාජිකයන් උනන්දු කරවන්න. ඉතින් මේ අවුරෝරා 2025 විශේෂත්වය මොකක්ද කියලා බැලුවොත් අපිට අවුරෝරා 2025 අපිත් එක්ක සම්බන්ධ වුණා රජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේකර මහතා. මෙහිදී අපි මෙම අමාත්‍යවරයා එකතු වෙලා තාරකා විද්‍යාව පිළිබඳ රටේ පාසල් දැනුවත් කිරීමේ වැඩසටහන් පේලියක පළවෙනි වැඩසටහන අපේ විද්‍යාලයට ලබා දීමේ වාග්ය අපිට හිමි වුණා. ඒ වගේම තමයි අපි ප්‍රථම වතාවට තාරකා විද්‍යා සංගමේ සමාජිකයන්ට නිල ලාංඡන පැලැඳවීමත් අවුරෝරා 2025 හරහා ක්‍රියාත්මක කරා. ඒ වගේමයි මෙහි තිබ්බ විශේෂම අංගය තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාංශයේ ප්‍රධානතම මහාචාර්යවරයා වන චන්දන ජයරත්න මහතා විසින් අපිට දේශනයක් පැවැත්තුවා. ඉතින් ඇත්තටම මේක ශ්‍රී ලංකාව වගේ රටක සිටින අපි වගේ ශිෂ්‍යයන්ට ජීවිතේ එක් වතාවක් පමණක් ලැබෙන ආකාරයේ දේශනයක් තමයි මෙයින් අපිට ලබා දුන්නේ. ඔවුඩිනුර දැන් ඔබ පැවසූ ආකාරයට මේ අවුරෝරා 2025 කියන්නේ ඉතාමත් සුවිසල් කටයුත්තක්. මේ කටයුතු සිදු කරද්දී අපිට මේ කිසිවක් තනියෙන් කරගන්නට බැහැ. ඉතින් මම තරුෂගෙන් දැනගන්න කැමතියි දැන් ඔබ තාරකා විද්‍යා සංගමේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙක් විදිහට මේ අපේ ආදරණීය රදපස ගුරුමෑණියන් සමග කටයුතු කරද්දී ගුරුමාපියරුන් සමග කටයුතු කරද්දී ඔබට මොන වගේ අත්දැකීමක්ද ලැබුණේ? ඉතින් කියන්න ඕන මුලින්ම නිරය කිව්වාගේ අපි මේ අවුරෝරා තරගේ අවුරෝරා වැඩසටහනේ විශේෂම දෙයක් තමයි අපි රාජ්‍ය අංශය සමග එකතු වෙලා තමයි මේ වැඩේ කරේ. දැන් මේකෙදී රාජ්‍ය අංශයත් එක්ක වැඩ කරනවා කියන අපි දන්නවා සාමාන්‍යයෙන් ලේසි නෑ. ඒ කියන්නේ රාජ්‍ය අංශයත් සමග මැදිහත් වෙලා සම්බන්ධීකරණ කටයුතු සියලුම දේවල් සිදු කරේ අප පාසලේ දැනට තාරකා විද්‍යා සංගමේ බාරේ ඉන්න අරුණ ගුරුපියාණන්. ඒ වගේම මතක් කරන්න ඕන අපි කිව්වා අපි ඔඩැක්ස් වගේ තරඟාවලි වල ඒ කියන්නේ මලිදේව තාරකා විද්‍යා සංගම විසින් සංවිධානය කර ඔඩැක්ස් වැනි තරඟාවලි වල ලංකාවෙම 5 වෙනි ස්ථානය ලබාගෙන තියෙනවා. මේ ස්ථානය ලබා ගැනීමට අපිට ගොඩක් ශක්තියක් වුණේ නලින්ද ගුරුපියාණන්. නලින්ද ගුරුපියාණන් නැත්තම් අපිට මේ තැන ලබා ගන්න කියලා අපිට හිතන්න බෑ. ඒ වගේ මතක් කරන්න ඕන තාරකා විද්‍යා සංගමය විසින් ප්‍රදානයෙන් කරන ඔය වගේ දේවල් වුණාට තව අපි ගොඩක් වැඩ කරනවා එළිය. මේ හැම වැඩකම තාරකා විද්‍යා ශාස්ත්‍රයේදී විශාල ගුරු මණ්ඩලයක් ඉන්නවා. මේ ගුරු මණ්ඩලය අපිට ගොඩක් ලොකු උපකාරයක් කරනවා. ඒ වගේම පොඩි විශේෂත්වයක් තියෙනවා අපේ තාරකා විද්‍යා සංගමේ. ඒ තමයි සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ තාරකා විද්‍යා සංගමේ බාර විඳලා හෝ ඊට පස්සෙව ඒකේ වැඩ කළා වෙනත් ඉස්කෝලයකට මාරු වෙලා ගියාට පස්සෙව ඒ හිටපු ගුරුවරු අපේ කලින් හිටපු ගුරුවරු තාමත් අපි සමග ඉන්නවා. අපි කරන මොනම වැඩක අපිට උදව් කරනවා. ඔව් තරුෂ ගුරුවරු කියලා කියන්නේම අපි සිදු කරන හැම දෙයකදීම අපේ පිටිපස්සෙන් අපේ හෙවණැල්ල වගේ ඉඳලා අපගේ දියුණුවම බලාපොරොත්තු වෙන කොට්ටාශයක්. ඉතින් අපේ ආදරණීය ගුරුමාපියවරුන් රටපස්සේ ආදරණීය ගුරුමාපියවරුන්
ඔබට ලබා දෙන සහායයෙන් සුවිසල් සහායක් අපේ රදපස මාධ්‍යකගේ කටයුතු සිදු කරද්දී අපේ රදපස මාධ්‍යකගේ වගේම අපේ බාහිර ගුරු රදපස මාධ්‍යකකට සම්බන්ධ වුණේ නැතත් අපිට සුවිසල් සහයෝගයක් ලබා දෙනවා. ඉතින් ඊළඟට මම ඩිනුරගෙන් දැනගන්න කැමතියි අපි පසුගිය වර්ෂයේ දැක්ක අවුරෝරා 2025 කියන සුවිසල් වැඩසටහන. මම හිතන්නේ ඩිනුර අවුරෝරා 2025 කියන්නේ අපේ ප්‍රදේශයේ තියෙන දැවැන්තම තාරකා විද්‍යා සංගමයක් විසින් සංවිධානය කරපු සුවිසල් තාරකා විද්‍යා කඳවුරක්. ඉතින් මම ඊළඟට දැනගන්න කැමතියි මේ විද්‍යාලීය තාරකා විද්‍යා සංගමේ වර්තමාන වැඩපිළිවෙල මොන වගේද? ඔබලා අනාගතයේදී අලුත් දේවල් සිදු කරන්න නියමිතයිද? ඒ වගේ ඒ පිළිබඳව මම දැනගන්න කැමතියි. ඔව් තිබිලා. ඉතින් ඇත්තටම කිව්වොත් ඔබ දන්නවා අපි තාරකා විද්‍යා සංගමයක් වශයෙන් මේ වෙනකොට විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි ඉදිරියට වැඩ කටයුතු කිරීමට අදහසකුත් තියෙනවා. මේ වෙනකොට වැඩ කටයුතු කරමිනුත් පවතිනවා. ඉතින් අපි තාරකා විද්‍යා සංගමයක් වශයෙන් බලාපොරොත්තු වෙනවා මේ වර්ෂයේ අප පාසලෙන් පිටත පාසල්වල තාරකා විද්‍යා සංගම හා සම්බන්ධ වෙලා ඒ පාසල්වල රාත්‍රී කඳවුරු පවත්වමින් තාරකා විද්‍යාව පිළිබඳ දැනුම අප පාසලෙන් පිටත පාසල් වලටත් බෙදා දීමට. ඒ වගේම තමයි අපි මේ අවුරෝරා කියන තරු නිරීක්ෂණය කිරීමේ කඳවුරේ 2026 පවත්වන අධීරත් කලින්ටත් වඩා හොඳට පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා. තවත් ගත්තොතින් අපි සංකල්පයක් මේ වන විට තියෙනවා අප පාසලේ පළවෙනි වතාවට තාරකා විද්‍යා අංශයේ ජාතික තරගයක් අප පාසලේ පැවැත්වීමට මේක අපි ඉදිරි වසර කිහිපය තුළ සාර්ථක කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. තව දුරටත් ගත්තොත් අපි තාරකා විද්‍යා සංගමයේ මේ වන විට අපි ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. අපිට කලින් හිටිය සහෝදර සහෝදරයෝ ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ඉතින් අපි ඉස්සරහට තාරකා විද්‍යා සංගමයට පැමිණෙන සිටින සමාජිකයන් ජයග්‍රහණ ලබා ගැනීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා පසුපෙළක් නිර්මාණය කිරීමට. මෙහි ප්‍රථම අධීර වශයෙන් අපි ප්‍රශ්න පත්‍රයක් තියලා අපි මේ සඳහා සමාජිකයන් කිහිප දෙනෙක් තෝරාගත්තා ඉදිරි තරඟවලට සහභාගී කරවීමට. ඉතින් මගේ තරුෂගේ පෞද්ගලික ව්‍යාපෘතියක් මේ වන විට තියෙනවා පරීක්ෂණ පත්‍රයක් සකස් කිරීම. මෙම පරීක්ෂණ පත්‍ර අපි බලාපොරොත්තු වෙනවා මෙම වසර ඇතුළත තාරකා විද්‍යා සංගමය හරහා එළි දැක්වීමට. ඔඩිනට ඉතින් ඔයාලගේ හැම වැඩ කටයුත්තක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුතුව මම අහන්න කැමති තරුෂගෙන්. තරුෂ, දැන් මේ තාරකා විද්‍යාව ඉගෙනීමෙන් මොන වගේ ප්‍රයෝජනයක්ද අපේ ආදරණීය සහෝදර රදපසවරුන්ට ලැබෙන්නේ? මොන වගේ අත්දැකීමක්ද ඔවුන්ට ලැබෙන්නේ මේ විද්‍යාලීය තාරකා විද්‍යා සංගමයත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරද්දී? ප්‍රධාන වශයෙන්ම තිබිර තාරකා විද්‍යා සංගමයේ තියෙන එකම එක බලාපොරොත්තුවක් විතරයි. ඒ තමයි ජාතික හා ජාත්‍යන්තර මට්ටමවලදී තාරකා විද්‍යාව මගින් සංවිධානය කරන විවිධ තරඟවලට පෙනී සිටීම. මේ තරඟවලට පෙනී සිටින්න නම් නිකම්ම බෑ. ඒකට විශාල දැනුමක් අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ දැනුම සැපයීම තමයි තාරකා විද්‍යා සංගමයක් විතර අපි ප්‍රධාන වශයෙන්ම කරන්නේ. ඒ වගේම කියන්න ඕන තාරකා විද්‍යා සංගමයක් විතර අපි තාරකා විද්‍යාව විතරම නෙවෙයි ප්‍රොමෝට් කරන්නේ. තාරකා විද්‍යා සංගමයක් වුණාට විද්‍යා ශාස්ත්‍රයේ තියෙන විශාල වැඩ කොටසකුත් අපි කරනවා. දැනට අපි විද්‍යාව තරගාවලි කීපයකට සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම මතක් කරන්න කැමති තිමිර තාරකා විද්‍යාව මගින් ළමයිට දෙන ප්‍රයෝජන නැත්තම් මේකේ අන්තිමට වෙන්න තියෙන මොකද්ද? නැත්තම් මේකේ අල්ටිමේට් ගෝල් එක මොකද්ද කියලා අහුවොත් තාරකා විද්‍යාව අල්ටිමේට් ගෝල් එක ගැන කියන්න මට උදාහරණ දෙකක් තියෙනවා. එකක් තමයි දැනට අපේ සමාජිකයෝ දෙන්නෙක් ඉන්නවා ජාත්‍යන්තර මට්ටමේ. ඒ තමයි සෙනුර රන්මින සොහිරා දැනට තායිලන්තයේ ස්පේස් ඒජන්සිය වැඩ කරනවා සහ ගයන සොහිරා දැනට ජපානයේ ස්පේස් ඒජන්සිය වැඩ කරනවා. මේ අය ජාත්‍යන්තර වශයෙන් රැකියා කරමින් සිටින තාරකා විද්‍යා ශාස්ත්‍රය තුල. ඔව් තරුෂ, දැන් ඔබ පැවසුව ආකාරයටම අපේ රාජපක්ෂ මධ්‍ය විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය කියන්නේ ලාංකීය මට්ටමින් නොනවති අන්තර්ජාතික මට්ටමින්ද විශාල ජයග්‍රහණ ලබාගත් තාරකා විද්‍යා සංගමයක් කියලා හොඳින්ම පැහැදිලි වෙනවා. මම අවසාන වශයෙන් තරුෂගෙන් දැනගන්න කැමතියි දැන් ඔබ පෙර සඳහන් කර ආකාරයට දැන් ඔබ ජාත්‍යන්තර නියෝජිතයෙක්. ඒ පිළිබඳව ඔබගේ වගකීම කුමක්ද මේ ඒ ජාත්‍යන්තර සංවිධානයත් එක්ක කටයුතු කරද්දී? ජාත්‍යන්තර නියෝජිතයෙක් කිව්වට ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර නියෝජකයෙක් නෙවෙයි. ඒක ලංකාව නියෝජනය කරන වැඩක් විතරයි මම කරන්නේ. මෙහෙම කියන්න. මම දැන් ඉන්නේ තාරකා භෞතික විද්‍යා ජාත්‍යන්තර තාරකා හා තාරකා භෞතික විද්‍යා තරඟාවලියේ ලංකා නියෝජනය කරමින් තානාපතිවරයෙක් ලෙස වැඩ කරනවා. තාරකා මේ තරඟාවලිය ගැන කතා කරොත් ඉන්ටර්නැෂනල් ෆිසික්ස් කම්පිටිෂන් එක ගැන කතා කරොත් ඒකේ කරන්නේ ප්‍රධාන වශයෙන් රවුන්ඩ් 3යි නැත්නම් ප්‍රශ්න පත්‍ර 3ක් දෙනවා. මේක තියෙන්නේ ඔන්ලයින් මාධ්‍ය ඔස්සේ. මෙම තුනේදී
මෙම තුනේදී වර්ල්ඩ් වයිඩ් ඒ කියන්නේ ජාත්‍යන්තර මට්ටමේදී ප්‍රශ්න පත්‍ර තමයි සපයන්නේ. අපි මේ තුනට පිළිතුරු සපයලා අන්තිම රවුන්ඩ් එකේදී අපි තුන්වෙනි රවුන්ඩ් එක වෙනකන් ගියොත් අපිට පුළුවන් මෙරිට් සර්ටිෆිකේට්, ගෝල්ඩ් හොන, බ්‍රෝන්ස් හොන and සිල්වර් හොන ලබා ගන්න. ඒ වගේම මේකේ ජාතික මට්ටමේ සහතික වලට කියනවා අපි නැෂනල් ඇවෝඩ් කියලා. ඒව ලබා ගන්න පුළුවන්. ඕතර්ෂය ඉතින් ඔබ දෙපළටත් සුබ පතනවා විද්‍යාලයේ කීර්තිනාමය තව තවත් පැබළුවීමට කටයුතු සිදු කරන්නට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. ඒ වගේම විද්‍යාලීය තාරකා විද්‍යා සංගමයේ සියලුම සහෝදර සහෝදරයන්ටත් එක්ක සිතින් යුතුව සුබ පැතුම් එක් කරනවා ඔවුන්ගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා. එසේ නම් මේ සූදානම අද දින හපන් පන්සල වැඩසටහනේ සමාප්තිය කරා එළඹෙන්නට. අද දින රදපස හපන් පන්සල වැඩසටහන ඔබ වෙත ගෙනා මම තිමිර සහස් අපි ප්‍රෞಢාභිමානවත් මධ්‍ය විද්‍යාලයක සොඳුරුවන්ට හැරය රදපස මාධ්‍යකටය. ස්තුතියි. හපන් මන්සල හෙටලොවේ අරුණලු පූදින අභිමානනීය රදපසේ සිසුහඬ